11 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ විශේෂයට පිළිතුරු සපයන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍ය දරුදරියන් වෙනුවෙන් අදත් අපි ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අද ටිකක් අමුතුම විදිහේ අලුත් ප්‍රශ්නයකට ඔබ යොමු කරන්න අදහස් කරනවා. දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. මේක අනිවාර්ය ප්‍රශ්නයක්. ඔබ මේ අනිවාර්යෙන් මේ දැනගෙන තිබෙන්නේ. දෙවෙනි කොටසේ අනිවාර්ය ප්‍රශ්නය තමයි පළවෙනි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය කොටස් 10කින් අනු කොටස් 10කින් යුක්තයි. ඒ වගේම ඒ ප්‍රශ්නයෙන් බලාපොරොත්තු වෙන්නේ කෙටි පිළිතුරු. හැබැයි නිශ්චිත වෙන්න. හරියටම පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ටික සකස් වෙන්නේ 9, 10, 11 කියන පෙළපොතටත් අදාළව. ඒ වගේම ඔබේ සාමාන්‍ය දැනීමටත් අදාළව. සාමාන්‍ය දැනීම කියන්නේ අපි මෙතෙක් බුද්ධ ධර්ම ඉගෙන ගැනීමේදී ඉගෙනගත්ත කරුණුත් එකතු කරගෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම එක නිවැරදි පිළිතුරකට ලකුණු 2 බැගින් හිමි වෙනවා. මේ කොටසටම ලකුණු 20ක් හිමි වෙනවා. එතකොට මේක අනිවාර්යයි ලකුණු 20යි. හොඳ ප්‍රශ්නයක් සරලව උත්තර ලියන්න පුළුවන්. ඉතින් බලමු අපි දැන් අද ඒ වගේ ප්‍රශ්න එක පළවෙනි ප්‍රශ්නේ කියන්නේ අනු කොටස් 10කින් යුක්තයි. එතකොට එවැනි ප්‍රශ්නයක් තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඉස්සරලාම අපි අනුමාන වශයෙන් සකස් කරලා තිබෙන මේ ප්‍රශ්න ටිකට යොමු වෙලා බලමු. සිදුහත් කුමරු ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත් බමුණු පඬිවරයාගේ නම කුමක්ද? 2. බෞද්ධ භාවනා බෙදෙන ප්‍රධාන කොටස් දෙක නම් කරන්න. 3. ත්‍රිවිධ බෝධිය නම් කරන්න. 4. බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව නම් කර ඒ පැවැත් වූ ස්ථානයේ ලියන්න. භික්ෂුන් වහන්සේලාට පූජා කරන ප්‍රත්‍ය පහසුකම් 4 ලියන්න. පුජ්‍යලයෙන් බෙදෙන චරිත 6 නම් කරන්න. බුදුරජාණන් වහන්සේ කර්මය ගැන කළ ප්‍රකට නිර්වචනය කුමක්ද? සිව්වන පිරිස නම් කරන්න. 4 බ්‍රහ්ම විහරණ නම් කරන්න. බුද්ධ කාරක ධර්ම ඇතුළත් ගාථාව ලියන්න. දැන් මේ වගේ ප්‍රශ්න සමහර විට මේ ඔතන අපි දක්වලා තියෙන 6 වෙනි ප්‍රශ්නේ බලන්න. පුජ්‍යලයෙන් බෙදෙන ප්‍රධාන චරිත 6 නම් කරන්න. එහෙම 6ම එන්නේ නැහැ බොහෝ දුරට. දැන් 4ක් නම් කරන්න. ඒ වගේ කෙටි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඔබ දැන් මේ ප්‍රශ්න ටික කියවගෙන යනකොට ඔබට උත්තර මතක් වෙනවා. බලමු පළවෙනි ප්‍රශ්නයට පිළිතුර. සිදුහත් කුමරු ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත් බමුණු පඬිවරයාගේ නම කුමක්ද? ඒකට පිළිතුර තමයි සර්ව මිත්‍ර බමුණු පඬිවරයා. 2. බෞද්ධ භාවනාව බෙදෙන ප්‍රධාන කොටස් දෙක නම් කරන්න. ඒකේ පිළිතුර තමයි සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. ඒ වගේම ත්‍රිවිධ බෝධිය නම් කරන්න. ත්‍රිවිධ බෝධිය කියන්නේ තුන්තරා බෝධිය කියන එකමයි. තුන්තරා බෝධිය කියන්නේ බුදු, පසේ බුදු, මහරහත්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව නම් කර ඒ පැවැත් වූ ස්ථානයේ ලියන්න. පළමුවෙනි ධර්ම දේශනාව තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ පවත්වන්නේ බරණැස ඉසිපතනාරාමේ. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට පූජා කරන ප්‍රත්‍ය පහසුකම් 4 ලියන්න. මේක 4ම සමහර විට නොවෙන්න පුළුවන්. නමුත් අපි 4ම දැනගෙන ඉන්නේ කොහොඳයි. මොනවාද 4ම? චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස. ගිලාන ප්‍රත්‍ය කියලා අපි කියනවා. ඒ වගේම පුජ්‍යලයෙන් බෙදෙන චරිත 6 නම් කරන්න. ඒ චරිත 6 නම් කරන්න. ඒ චරිත 6 අපි භාවනාව කියන පාඩමට අදාළව ඉගෙනගෙන තිබෙනවා. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධ චරිත, විතර්ක චරිත. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කර්මය ගැන කළ ප්‍රකට නිර්වචනය, කර්මය ගැන දේශනා කරන්නට යෙදුණු ප්‍රසිද්ධම නිර්වචනය. අපි හොඳට දන්නවනේ ඒක කටපාඩම් කරලා තියෙනවා. කර්මය කියන පාඩමේ අන්තර්ගත වෙලා තිබෙනවා. චේතනහම් භික්කවේ කම්මං වදාමි චේතේත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. ඒක තමයි පිළිතුර. ඒ වගේම සිව්වන පිරිස නම් කරන්න. සිව්වන පිරිස අපි දන්නවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒ වගේම 4 බ්‍රහ්ම විහරණ නම් කරන්න. 4 බ්‍රහ්ම විහරණ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒ වගේම බුද්ධ කාරක ධර්ම ඇතුළත් ගාථාව ලියන්න. මෙන්න මේකෙදි ගොඩක් අය වරද්ද ගන්නවා. බුද්ධ කාරක ධර්ම කියනකොට සමහරට ගාථාවක් ලියන්න කරනවා. දසරාජ ධර්ම තියෙන ගාථාවත් ඔබට මතක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න බුද්ධ කාරක ධර්ම කියන්නේ පාරමිතා. ඒ පාරමිතා ඇතුළත් ගාථාවයි ලියන්න ඕනේ. දානං ශීලංච නෙක්ඛම්ම පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිට්ඨානම් මෙත්තුපෙක්ඛාති මේ දස. මේ විදිහට තමයි ඒ ගාථාව නිවැරදිව ලියන්න පුළුවන්කම තිබෙන්නේ ඔබට.
එතකොට නියම ලකුණු 20 ඔබට නොඅඩුවම ලබා ගන්න පුළුවන්. මේ වගේ කිසිම එකක් විස්තර කරන්න නැහැ. අනිවාර්යයෙන්ම තිබෙන්නේ නම් කිරීමටමයි. ඒ කියන්නේ දැනුමමයි මෙතෙන්දී මනින්නේ මේ ප්‍රශ්න 10. ඒ නිසා ඔබේ දැනුම පරීක්ෂා කරන ප්‍රශ්න 10ක් විදිහට මේ ප්‍රශ්න 10 හඳුන්වන්න පුළුවන්. ඒ නිසා නිවැරදිව පිළිතුරු ලියන්න මහන්සි ගන්න. මේ වගේ ප්‍රශ්න 100ක් 150ක් එහෙම නැත්නම් මේ වගේ 10 ප්‍රශ්න 10කට 12කට ඔබ ලෑස්ති වෙනකොට ඔබට එකෙන් අංග සම්පූර්ණම ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ඒ වගේ ඉදිරියේත් අපි තව ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔබ හැම දිනාටම පෙරවන් සරණයි.